ආයුබෝවන් මම ගංගන අනයක්කාර හැමෝම දන්න විදියට කිව්වොත් හැපි ලිවිං ගංග සෑහෙන කාලෙකින් පස්සේ තමයි අද මම මේ වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කරන්නේ. ඒකට විවිධ හේතු තිබුණා. අතරම ප්‍රධාන හේතුව විදියට කිව්වොත් මගේ අලුත් පොත් දෙකක් පහුගිය දවස්වල එළියට ආවා. අමුතු මිනිස්සු සාතු හින කියලා. ඉතින් ඒ වගේ ඒවයි වැඩත් එක්ක තමයි මම ටිකක් බිසි වෙලා හිටියේ. ඒක නිසා තමයි මේ YouTube channel එක පොඩ්ඩක් මගහැරලා තිබුණේ. ඉතින් ඒක නිසා මම හිතුවා නමුත් ආපහු පාරක් ඔබත් එක්ක මේම පොඩි සංවාදයක යෙදුනොත් හොඳයි කියලා. අර කතාවටත් කියනවනේ මොනවත් නොකර ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙයක් කරන එක හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා දැන් මේ අද ඉඳලා පටන් ගන්න මේ අපේ සීරීස් එකේ ඔබට මම මගේ වෘත්තීමය ජීවිතය එහෙම නැත්නම් මගේ කැරියර් ලයිෆ් එක ගැන කතා කරොත් හොඳයි කියලා. මොකද ඒකෙන් මේ වීඩියෝස් බලන ඔබට එහෙම නැත්නම් තවත් විදිහකින් ගත්තොත් මේ අපේ තරුණ පරපුරට තරුණ පරපුරට විතරක් නෙමෙයි ටිකක් වැඩිහිටි පරපුරට උනත් තමන්ගේ රැකියාව එහෙම නැත්නම් වෘත්තීය කැරියර් එක කොහොමද ඉස්සරහට හදාගෙන යන්නේ කියන එකට මේක අත්වලක් වෙයි කියලා මම හිතුවා. ඒක නිසා මම අද බොහොම සරලව කෙටියෙන් කියන්නම් කොහොමද මගේ කැරියර් එක පටන්ගෙන ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා අද මම මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ සහ අද මම මොනවද කරන්නේ කියන එක ගැන මම ඔබට කියන්නම්. දැන් මුලින්ම කිව්වොත් එහෙම මගේ කැරියර් ලයිෆ් එක එහෙම නැත්නම් මගේ වෘත්තීමය ජීවිතයට අවුරුදු 30ක්. එහෙම ගත්තොත් එහෙම තා දිගු කාල පරාසයක් අවුරුදු 30ක් කියන්නේ. ඉතින් මම මගේ වෘත්තිය මුලින්ම පටන් ගත්තේ මම ඊ타මත්ම ලාබාලවදීදී. ඒ කියන්නේ මම මගේ උසස් අධ්‍යාපනය කරනකොටම තමයි මම රස්සාවක් කරන්න පටන් ගත්තේ. හැබැයි දැන් මීට අවුරුදු 30කට කලින් රස්සාවක් කරනකොට ඉගෙන ගන්න එකත් එක්ක බොහෝ දෙනා ඒකට කැමති වුණේ නැහැ විශේෂයෙන්ම මගේ දෙමව්පියෝ. මොකද ඔවුන් හිතුවා මම රැකියාවක් කරන්න පටන් ගත්තොත් මම ඉගෙන ගන්න එක නවත්තලා දාවි. එහෙම නැත්නම් ඒකට බාධාවක් වෙයි කියලා. හැබැයි දැන් කාලේ නම් ඔක වෙනස්. දැන් නම් අපේ බොහොම දරුදැරියෝ ඔවුන්ගේ උසස් අධ්‍යාපනයත් එක්ක බොහෝ දෙනා විවිධ part time jobs freelancing ඒ වගේ වැඩ කරනවා. නමුත් මීට අවුරුදු 30කට එහා එහෙම වාතාවරණයක් තිබුණේ නැහැ. ඉතින් එතකොට මම මුලින්ම කම්පැනි එකකට join වුණේ ඉතාමත්ම කියන්නේ පල්ලෙහාම මට්ටමේ job එකකට තමයි. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ ඔෆිස් ජොබ් එකක් වුණාට එතනදී අපිව අර අලුත්ම අය නිසා අපිට මුලින්ම කරන්න ඕනේ අපිට කිව්වට මට මුලින්ම කරන්න ඕනේ ওই ක්ලීනින් වගේ වැඩ තමයි. ඉතින් එහෙම තමයි මම මුලින්ම මගේ ජොබ් එක පටන් ගත්තේ. ඉතින් එහෙම කර ඉන්නකොට ඊට පස්සේ මම කස්ටමර් සර්විස් එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගික සේවා පැත්තට යොමු වුණා. ඉතින් ඒ කාලේ ගත්තොත් එහෙම පාරිභෝගික සේවා කස්ටමර් සර්විස් කියන්නේ හරිම ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක්. දැනුත් එහෙම තමයි. නමුත් අර ඒ කාලේ අපි වැඩ කරපු ආයතනවල අපෙන් හැමතිස්සෙම බලාපොරොත්තුනේ කිසිම වැරද්දක් පාරිභෝගිකයාට නොවිය යුතුයි කියන එක. ඉතින් එතකොට එහෙම ඊට පස්සේ ඒකත් එක්ක අපි උගාක් පාරිභෝගික සේවා ගැන ඉගෙන ගත්තා. කස්ටමර් කෙනෙක් එක්ක කතා කරන්නේ කොහොමද? ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඔවුන්ගේ යම් අවශ්‍යතාවයන් ඉටු කරන්නේ කොහොමද? විශේෂයෙන් අපිට ඒ කාලේ උගන්වලා තිබුණේ කස්ටමර් ඉස් ද කිං. ඒ කියන්නේ කස්ටමර් කියන දේ හරි ඔබ ඒ විදිහට තමයි වැඩ කරන්න ඕන කියන එක. ඊට පස්සේ මම එතනින් මට සේල්ස් ඇන්ඩ් මාකටිං පැත්තට යොමු වෙන්න අවස්ථාවක් ලැබුණා. එතෙන්දී මම හුඟක් ওই මාකටිං පිළිබඳව දැනුම ලබා ගත්තා. ඇත්තටම මේ වෙද්දි මම මාකටිං ඉගෙනගෙන ගනිමුනුත් හිටියා. ඉතින් එතකොට මට ලොකු පිටුවහලක් වුණා. අර මාකටිං ඉගෙන ගැනීම රැකියාවටත්
රැකියාවේ දේවල් මගේ මාකටිං ඉගෙන ගැනීමට කියන්නේ ප්‍රායෝගික දැනුම මං එක්සෑම්ස් වලට ලියනකටත් සෑහෙන උපකාරී වුණා. ওই විදිහට ඉන්න අතරේ මම ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපනයේ මගේ ඩිග්‍රීස් තියෙන්නේ IT පැත්තෙන් නිසා මට IT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය පැත්තට යොමු වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒක මට හිතෙනවා මගේ ජීවිතේ එක්තරා විදියක හැරවුම් ලක්ෂයක් කියන්නත් පුළුවන්. මොකද දැන් අද කාලේ වගේ හුඟක් මේ IT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයේ කාලේ එහෙම දියුණුවක් තිබුණෙත් නැහැ. නමුත් කෙමෙන් දියුණු ඒ කියන්නේ මූලික අවධියේ තිබුණේ ලංකාව මේ තොරතුරු තාක්ෂණයත් එක්ක බද්ධ වෙන. ඉතින් එතකොට මට හොඳ අවස්ථාවක් ලැබුණා මේ මුල ඉඳලම මේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඇත්තටම දැන් මම ඒ කාලේ IT කරන කාලේ ඉතින් අර මම මුලින් හිතුවට කස්ටමර් සර්විස් තමයි හරිම ස්ට්‍රෙස්ෆුල් කියලා. ඊට පස්සේ මට තේරුම් ගියා IT එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට ඊටත් වඩා බොහොමම හරිම ස්ට්‍රෙස් එකක් සහ එහෙම හුඟක් වැඩ තිබුණා. මොකද මේ දැනුම ආලුවොත් අපි අලුත් වෙන්න ඕන කස්ටමර්ස්ලා ආලුවොත් ඉතින් විවිධ අංශවල ව්‍යාපෘති අපිට කරන්න තිබුණා. ඔහොම. ඉතින් දැන් මෙතනදී මම ඔබට දැන් මේ ඉගෙන ගන්න දරුවන්ට සහ එහෙම නැත්නම් දෙමව්පියෝ මේක බලනම නම් මට ඔබට කියන්න තියෙන්නේ ඇත්තටම මේ මම රැකියාවත් එක්ක ඉගෙන ගැනීම නිසා මට මේ දෙපැත්තටම හරි වාසියක් වුණා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මම මගේ ඩිග්‍රීස් වල තියෙන අසයින්මන්ට්ස් වලට එහෙම නැත්නම් එක්සෑම්ස් වලට ලියනකොට අර සාමාන්‍යයෙන් අපි කියනවානේ න්‍යායාත්මක දැනුම එහෙම නැත්නම් තියරිටිකල් නොලෙජ්. ඉතින් ඒක පමණක් නෙමෙයි ඇත්තටම මම ඔය අසයින්මන්ට්ස් එහෙම කරනකොට මගේ එක්සෑම්ස් වල කරනකොට මම අර රැකියාවෙන් ලබාගත් ප්‍රායෝගික දැනුම මේවට පාවිච්චි කරා. ඇත්තටම ඒක නිසා මට අර සමහරකට මට හිතෙනවා මට ලේසියෙන්ම ලකුණු ස්කෝර් කරන්න නැත්නම් මට විභාග වලට ඉතා හොඳ ලකුණු ගන්නත් ඒක එක පිටිවහලක් වුණාද කියන එක. මොකද අර රැකියාව නොකරපු අය වුන් හැමතිස්සෙම අර ඒ ලෙක්චර්ස් වලදී උගන්වපු න්‍යායාත්මක දැනුම විතරක් ලියනකොට මම පොඩක් ප්‍රායෝගික පැත්තට යොමු වෙලා ඒ උදාහරණත් එක්ක ලිවීම මම හිතන්නේ මට ටිකක් ඇඩ්වාන්ටේජ් එකක් වුණා. ඒ වගේම දැන් මම රැකියාව කරනකොට අර තිබුණු තියරිටිකල් නොලෙජ් එක රැකියාවට පාවිච්චි කරනකොට මට රැකියාවේ යම් වෙනස්කම් කරන්න එහෙම නැත්නම් අලුත් දේවල් හඳුන්වලා දෙන්න අර අපි ඉගෙනගත්ත දැනුමත් එක්ක රැකියාවේදී යම් කිසි මට අවස්ථාවක් ලැබුණා. ඒක නිසාම මම හිතන්නේ මාව ටිකක් වෙනස් විදියකට හිතීම එහෙම නැත්නම් අපි කියනවානේ out of the box thinking කියලා. අන්න ඒ දේ මට අර ඉගෙනගත්ත දේවල් රැකියාවේ දේවල් වලට බද්ධ කිරීම නිසා මට මගේ රස්සාවල් වලදී මාව පොඩ්ඩක් මට එතනදිත් වැඩි වාසියක් ලැබුණා කියලා කියන්න පුළුවන්. දැන් ඔහොම කරගෙන යන අතරේ මම අන්තිමට දැන් වැඩ කරේ යම් උසස් වීම රැකියාවේ දේවල් එක වර්ධනය වෙනකොට අන්තිමට මම මේ රැකියාව කරලා අන්තිම තැන්දී මම වැඩ කරේ ලංකාවේ ප්‍රමුඛ බැංකුවක ප්‍රමුඛ පෙළේ බැංකුවක තොරතුරු තාක්ෂණ සමාගමක සීනියර් මැනේජර් කෙනෙක් වෙනකම්ම මම මේ මගේ රැකියාවෙන් ඉහළට ආවා. දැන් එහෙම ඉන්න තැනදී මට එකපාරටම හිතුණා දැන් මට වෙනස් වුණොත් හොඳයි කියන එක. එතකොට මම මගේ වෘත්තීය ජීවිතේ එහෙම නැත්නම් මම අවුරුදු 15ක් මම මේ මගේ කැරියර් ලයිෆ් එකේ ගත කරලා තිබුණා. ඒ කියන්නේ මම රස්සාවල් කරලා තිබුණා අවුරුදු 15ක් තිස්සේම. එතෙන්දී මම යම් ඉතාමත්ම මම හිතන්නේ මම ඒක ඉතාමත්ම රිස්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් අමුතු තීරණයක් වෙන්න පුළුවන්. මං හිතුවා මම වගේ රැකියාවෙන් අයින් වෙනවා කියලා. ඊට
පස්සේ රැකියාවෙන් අයින් වෙලා මම මොනවද කරන්න පටන් ගත්තේ? මම මගේම ආයතනයක් පටන් ගත්තා. ඒ ආයතනයෙන් තමයි ට්‍රේන් ඇන්ඩ් ගේන් කියලා කියන්නේ. මෙතනදී මම උත්සාහ කරේ ට්‍රේනින් ඇන්ඩ් කන්සල්ටන්සි. එහෙම නැත්නම් පුහුණුව සහ උපදේශනය කියන එක තමයි මගේ මූලික අරමුණ වෙලා තිබුණේ. දැන් මෙතනදී ඔබට අහන්න එහෙම නැත්නම් හිතේ ඇඳෙන ප්‍රශ්නයක් තමයි ඇයි මම රැකියාවෙන් ඉවත් වුනේ කියන එක. ඇත්තටම මම රැකියාවෙන් ඉවත් වුනේ එහෙම රැකියාව ස්ට්‍රෙස්ෆුල් නිසාවත් ඒක මට මගේ දෙයක් පටන් ගන්න ඕන කියලා එහෙම ලොකු අරමුණකටමත් වඩා මට හිතුණා මගේ දෙයක් පටන් ගත්තොත් අර මගේ තිබෙන යම් යම් හැකියාවන් මීට වඩා හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ටිකක් නිර්මාණාත්මක පැත්තට පොඩි හැකියාවල් තියෙන කෙනෙක්. ඉතින් මට ටිකක් කතා කරන්න පුළුවන්, මට අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. කොහොමද මම පබ්ලික් ස්පීකින් මම කරලා තිබුණ කෙනෙක්. කොහොමද ඒ ඔෆිසර්ස් වලත් ඒවා කරා ප්‍රසන්ටේෂන්ස් ඒ වගේ නිසා. ඉතින් මට හිතුණා අර අන්න ඒ දේවල් ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න මම මගේ මේ අලුත් ආයතනයෙන් මට පුළුවන්කමක් ලැබෙයි කියලා. ඉතින් එතකොට මම අර අවුරුදු 15ක් කරපු රස්සාවට සමුදීලා මම අලුත් දෙයක් මගේ දෙයක් පටන් ගත්තා. හැබැයි ඉතින් ඕක ලේසි වුණේ නෑ. මොකද විශේෂයෙන්ම එකක් මම ගැහණු කෙනෙක් නිසා මේ අලුත් ශාස්ත්‍රයකට අලුතෙන් එනකොට ඉතින් ටිකක් හරිම අමාරු වුණා. මොකද කවුරුත් හිතුවේ නැහැ ගැහණු කෙනෙකුට මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න පුළුවන් වෙයිද, ලෙක්චර්ස් කරන්න පුළුවන් වෙයිද. විශේෂයෙන්ම මම කෝපරේට් ට්‍රේනින් ඒ කියන්නේ කම්පනීස් එක්ක එක ආයතන වලට ගිහිල්ලා උන්ට විවිධ වැඩසටහන් කරනවා. එහෙම කරන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නාර්ථයක් තිබුණා. හැබැයි ඉතින් තාමත් මහන්සියෙන් මම මේක ගොඩනගාගෙන ගිහිල්ලා මම ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ආයතනත් එක්ක වැඩ කරලා තියෙනවා. විවිධ ප්‍රෝග්‍රෑම්ස් එවුන්ට කරලා තියෙනවා. විශේෂයෙන්ම මොටිවේෂනල් පැත්තෙන් ඊට පස්සේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට්, ලීඩර්ෂිප්, ටයිම් මැනේජ්මන්ට් ඒ වගේ හුඟක් දේවල්. මම වැඩ කරපු ඒ වගේ මම වැඩ කරලා තියෙන මොන ආයතනත් එක්කද කියලා මගේ වෙබ්සයිට් එක බලුවොත් බලා ගන්න පුළුවන්. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. දැන් ඔහොම මම දැන් මේ අවුරුද්ද වෙනකොට මම අවුරුදු 15ක් ට්‍රේන් ඇන්ඩ් ගේන් එහෙම නැත්නම් දැන් මගේම දෙයක් කරගෙන හිටියා. ඉතින් ඇත්තටම මේ අවුරුදු 15 තුළ මම විවිධ දේවල් මමත් ඉගෙන ගත්තා. මගේ දැනුම අනිත් අයට ලබා දුන්නා. සහ විශේෂයෙන්ම දැන් 2020 කෝවිඩ් කාලේ පස්සේ කෝවිඩ් අවුරුදු 2ක් විතර තිබුණා. ඒත් එක්කම රටේ ඇති වෙච්ච යම් ආර්ථික තත්ත්වයක් එක්කම ටිකක් මේ ප්‍රෝග්‍රෑම්ස් එහෙම ටිකක් නවතින තැනකට ආවා. මොකද විශේෂයෙන් මේ කම්පනීස් බජට්ස් වෙන් කරේ නැහැ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට. ඉතින් ඒත් එක්කම මම අර ටිකක් ඒ දවස්වල වැඩි නොකරපු ඉන්ඩිවිජුවල් කෝචින් පටන් ගත්තා. ඒ කියන්නේ තනි පුද්ගලයන්ට මම උපදේශනය දෙන එක. ඉතින් දැන් ඒකත් මගේ මේ ප්‍රෝග්‍රෑම්ස් එක්කම කරගෙන අවිල්ලා තියෙනවා. දැන්ටත් මම එහෙම කරනවා. ඉතින් දැන් මම ඔබට කියන්නේ දැන් මම අවුරුදු 15ක් ට්‍රේන් ඇන්ඩ් ගේන් එකක් කරා. ඒ කියන්නේ මම මගේම ආයතනයක් අවුරුදු 15කුත් කරා. ඉතින් එතකොට අර තමයි අර මම කිව්වේ දැන් මගේ කැරියර් ලයිෆ් එකට අවුරුදු 30ක්. ඉතින් එතකොට ඔබට හිතෙනවා ඇති දැන් මම මොනවද කරන්න කියලා. දැන් මම ඉතින් අර ඒ කාලේ හුඟක් මහන්සි වුණා රැකියාවත් එක්ක මගේ ආයතනයත් එක්ක. දැන් අතරම කිව්වොත් දැන් මම ඒ තරම් මහන්සි වෙන්නේ නැහැ. මම කිව්වොත් එම early retirement වගේ තැනක තමයි මම ඉන්නේ. ඒ කියන්නේ දැන් මම හිතන්නේ අර වපුරුපු දේවල් වල පළ නෙලමින් ඉන්න කාලයක්. ඉතින් දැන් මම මගේ ලිවීමේ කටයුතු ඒ වගේ ඒවත් එක්ක දැන් පොඩක් විවේකයෙන් ගත කරන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් කොහොම වෙයිද කියලා. ඉතින් දැන් මට මේකෙන් මම ඔබට දෙන්න ඕන පණිවිඩය උනේ රැකියාවක් කරත්
තමන්ගේ ආයතනයක් එහෙම නැත්නම් තමන්ගේ බිස්නස් එකක් ව්‍යාපාරයක් කරත් මොනවා කරත් අනිවාර්යයෙන්ම හොඳටම මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්නේ නැතුව එහෙම නැත්නම් තමන් ඒකට 100% 200ක් තමන්ගේ එෆර්ට් එක දෙන්නේ නැතුව කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ. ඒක තමයි පළවෙනි කාරණය. අනිත් එක රැකියාවක් කරන ගමන් ඉගෙන ගැනීමත් ඉගෙන ගන්න ගමන් රැකියාවක් කිරීමත් ඇත්තටම අර මම මුලින් කිව්වා වගේ ඊටාත්ම එක එකිනෙකට බද්ධ වෙලා යන දෙකක්. ඒකෙන් අපිට ගොඩාක් ජීවිතේට හුඟක් දේවල් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ටයිම් මැනේජ්මන්ට් කරන්නේ කොහොමද කියන ඒවා වගේ ඒවා හරිම වැදගත්. එතෙන්දී මම හිතන්නේ අර ලයිෆ් එකේ මැනේජ් කරගන්න මේ දේවලුත් ඊටාත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒත් එක්කම ඔබ සමහර විට එතකොට මගෙන් අහන්න දැන් මගෙන් අහපු ප්‍රශ්නයක් වේවි. අපි ඒ කාලේ මහන්සි වෙලා ජීවිතේ අන්තිමට සැප විඳින්න ඕන කියලා. අතන මම එහෙම එකක් කියන්නේ නැහැ. මොකද දැන් මම ගත්තොත් මම රැකියාව කරන කාලේ වුණත් හොඳටම මහන්සි වෙච්ච කාල තිබුණා. දැන් උදාහරණයක් විදිහට මම IT ෆීල්ඩ් එකේ වැඩ කරනකොට සමහර ප්‍රොජෙක්ට්ස් ඉතින් අපිට හරීම අර මම කලින් කිව්වා වගේ හරි ස්ට්‍රෙස්ෆුල් ඒවට ඩෙඩ්ලයින්ස් තිබුණා. ඉතින් ඒ කාලෙත් අපි රෑ දවල් නොබලා වැඩ කරා. සමහර දවස්වල අපි රෑ 12 1 වෙනකනුත් අපි ඔෆිසස් වල වැඩ කරා. හැබැයි ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ මම හැමතිස්සෙම මම කැමති දෙයක් මට රිලැක්ස් වෙන්න ඕන දෙයක් කරා. කියන්නේ මම හිතුවා මම මෙච්චර මහන්සි වුණා දැන් මේ ප්‍රොජෙක්ට් එකට මම ඒකෙන් මට වෙනුවෙන් මොන හරි වෙලාවක් යොදව ගන්න ඕන කියලා. ඉතින් එතෙන්දී ඒ කාලේ ඉතින් අපිට දැන් වගේ හුඟක් එන්ටර්ටේන්මන්ට් ඒවා තිබුණේ නැහනේ. ඉතින් මට හොඳට මතකයි මම ඒ කාලේ ඔය හරි ස්ට්‍රෙස්ෆුල් එහෙම නැත්නම් හරි අමාරු ව්‍යාපෘතියකට පස්සේ මම සලෝන් එකකට යන එක තමයි කරන්නේ. මොකද ඒක අර මට දෙන ට්‍රීට්මන්ට් එකක් විදියට. ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් එක්සෑම් එකක් එහෙම තිබිලා ඉතින් එතකොට ගොඩක් මහන්සි වෙලා ජොබ් එකත් එක්ක කරාට පස්සේ ඉතින් මම තනියෙන් එළියට ගිහිල්ලා කෑම කාලා එන වගේ දේවල් මම කරා. මොකද ඒ කාලේ දැන් වගේ හුඟක් කන තැන් රෙස්ටෝරන්ට්ස් තිබුණේ නැහනේ. ඉතින් ඒකත් එක්තරා විදියකට එහෙම දෙයක් කරා. ඊට අමතරව අපි යාළුවෝ කීප දෙනෙක් හිටියා අපි ෆිල්ම්ස් බලන්න ගියා. ඉතින් එතකොට මට එහෙම කියන්න බෑ. ඉතින් අර වැඩ ඒ කාලේ යම් කිසි කෙනෙක් රැකියාවම කරනවා කියන එකම නෙමෙයි ජීවිතේ විඳිනවා. ඒ කියන්නේ ජීවිතේ අර එහෙමම ජීවිත වෙන්න ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. පොඩි බ්‍රේක්ස් ගන්න පුළුවන්. පොඩි පැයකට දෙකකට හෝ Tamanට Taman වෙනුවෙන් වෙන් කර ගන්න. මොකද එතකොට තමයි අපිට රැකියාව වුණත් ආසාවකින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මගේ ආයතනය කරනකොටත් එහෙමයි. ඉතින් දැනුත් එහෙමයි. ඒක නිසා මම ඔබට කියන්නේ ඔබ රැකියාව අමාරු වෙන්න පුළුවන්. ඔබගේ බිස්නස් එක අමාරු වෙන්න පුළුවන්. හැබැයි ආසාවෙන් යම්කිසි අරමුණක් ඇතුව කරොත් ඔබට මං හිතන්නේ ඔබගේ වෘත්තීමය ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබේ. මං ඊළඟ එපිසෝඩ්ස් වලින් ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගේ වෘත්තීය ජීවිතේ යම් සම්දිස්ථාන මීට වඩා ටිකක් ගැඹුරින් කොහොමද ඒවට මුහුණ දීපු හැටි, ඒ යම් අවස්ථා මං කළමනාකරණය කරගත්තේ කොහොමද, මේ වැඩත් එක්ක මගේ පර්සනල් ලයිෆ් එක මං ඉදිරියට ගෙනත් ගත්තේ කොහොමද, මගේ කරියර් ලයිෆ් එකත් එක්කම පර්සනල් ලයිෆ් එක ගොඩනගා ගත්තේ කොහොමද කියන ඒවා වගේ මං ඉස්සරහට කතා කරන්නම්. එමනම් මං හිතනවා ඔබට අද මෙම වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔබ උකහා ගන්නට ඇති කියලා. එමනම් මෙම වීඩියෝ එක නැරඹුවාට ඇසුවාට බොහොමත්ම ස්තුතියි. Happy living ජීවිතය විඳවන්න නොවේ විඳින්න. මම ගංගා නානක්කාර.